අලුවනේ මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ පැය 17කට වැඩිය ඒ ලෙවල් ළමයෙක්ට පාඩම් කරන්න පුළුවන් විදිහට ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි යන ක්ලාස් 3 තියෙනවානේ. ක්ලාස් 3ක් හරි ඔයාලා එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් 2 ගාන යනවා නම් හරි කොහොම හරි අපි යන ක්ලාස් ටිකේ ක්ලාස් ටයිම් ටික වෙනම කොලයක ලියා ගන්න ඕනි. එතකොට අපිට මේක හදාන්න ලේසි වෙනවා. ඒක නිසා සබ්ජෙක්ට් 3ට වෙන වෙනම ක්ලාස් යන ටයිම් ටික ලියා ගන්න. මේ ටයිම් ටේබල් එක හදනකොට අපිට සතියේ දවස් 7යි ආයේ ටයිම් එක ලියා ගන්න ඕන නිසා කොලම් 8ක් ඕනේ. ඊට පස්සේ අපි මේකේ ටයිම් එක ඇඩ් කරන්නේ උදේ 12 ඉඳන් රෑ 12 වෙනකම් පැය 24ක්. ඒක නිසා එක කොලම් එකක් පේලි 24කට බෙදා ගන්න ඕනි. ඊට පස්සේ මේ පේලි එක අපි ටයිම් එක ලියා ගන්න ඕනි පැය. ඒ කියන්නේ 12 ඉඳන් 1 වෙනකම් ඊළඟ පේලියේ 1 ඉඳන් 2 වෙනකම් ආයේ ඊළඟ පේලියේ 2 ඉඳන් 3 වෙනකම්. ඒ වගේ පැය 24 අපි ලියා ගන්න ඕනේ. අපි කලින් වෙනම කොලයක ක්ලාස් ටයිම් ටික ලියාගත්තනේ. දැන් ඒ ටික අපි මේ ටයිම් ටේබල් එකේ මාක් කරන්න ඕනේ. අපි හිතමු සඳුදට ඔයාට 8 ඉඳන් 12 වෙනකම් ක්ලාස් එකක් තියෙනවා. කෙමිස්ට්‍රි ක්ලාස් කියලා හිතමු. එතකොට අපි 8 ඉඳන් 12 වෙනකම් පැය 4ක්නේ. එතකොට පේලි 4ක් කපලා අපි එතන කෙමිස්ට්‍රි ක්ලාස් කියලා ලියලා ඉඩ තියන්න ඕනේ. ඒ වගේ ක්ලාස් ටික ඔක්කොම මේකට ඇඩ් කරගන්න ඕනේ. අපි මේ මාක් කරගත්ත ක්ලාස් ටයිම් ටික මම දැන් කලර් කරන්න හදන්නේ. එතකොට අපිට බලා ගන්න ලේසියිනේ. මම මේකට සබ්ජෙක්ට් 3ට පාට 3ක් ගන්නවා. කෙමිස්ට්‍රි වලට එක පාටක්, ෆිසික්ස් වලට එක පාටක්, මැත්ස් වලට එක පාටක්. මැත්ස් කරන ළමයෙක් නම් PO ඇප්ලයිඩ් ක්ලාස් දෙකකට නම් යන්නේ. ඔයාලට පාට දෙකක් ගන්නත් පුළුවන්. මම මැත්ස් ක්ලාස් යන්නේ එකම සර් කෙනෙක්ගේ. ඒක නිසා මම මැත්ස් වලට එක පාටක් විතරයි ගන්න. PO ඇප්ලයිඩ් වෙන් කරන්නේ නැහැ. දැන් මම මේකේ ස්ලීපින් ටයිම් එක මාක් කරනවා. මම මේකේ මාක් කරන්නේ රෑ 12 ඉඳන් උදේ 5 වෙනකම්. පුළුවන් තරම් නිදා ගන්න එකම ටයිම් එකක් තියාගන්න බලන්න. එතකොට අපිට ලේසි. තව දෙයක් තමයි පුළුවන් තරම් උදේ කියන්නේ රෑ 12 ඉඳන් උදේ 5 වෙනකම් නැත්නම් රෑ 1 ඉඳන් උදේ 6 වෙනකම් අන්න ඒ වගේ ටයිම් එකක නිදා ගන්න බලන්න. මොකද අපි දැන් රෑ නිදි මරාගෙන පාඩම් කරලා උදේ වෙලාවක නිදා ගත්තොත් අපිට ඒක එක්සෑම් එක දවස් ලඟ වෙනකොට වෙනස් කරගන්න වෙනවා. මොකද එක්සෑම් තියෙන්නේ උදේ වෙලාවටනේ. ඒක නිසා එතකොට වෙනස් කරගන්න නැතුව දැම්ම එහෙම පුරුදු වෙලා පාඩම් කරන එක ලේසි. හැබැයි ඉතින් කෙනාගෙන් කෙනාට එයාලට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක වෙනස්නේ. ඔයාලට පුළුවන් ටයිම් එක දාගන්න. හැමතිස්සෙම බලන්න එකම ටයිම් එකක් තියාගන්න. මම සබ්ජෙක්ට් 3ටම ක්ලාස් යන්නේ ඔන්ලයින්. ඒක නිසා ෆිසිකල් යන ළමයෙක්ට වගේ ක්ලාස් එකට යන්න, ක්ලාස් එකේ ඉඳන් ගෙදර එන්න ගත වෙන ටයිම් එක මට යන්නේ නැහැ. මේ ටයිම් ටේබල් එක හැදුවේ උදේ 5ට නැගිටින්න විදියට. දැන් මට අඟහරුවාදට උදේ 8ට කෙමිස්ට්‍රි පේපර් එකක් තියෙනවනේ. ඉතින් මම කෙමිස්ට්‍රි පේපර් එකට පැය භාගයකට කලින් ඒ ටයිම් එක අතෑරලා උදේ 5 ඉඳන් 7:00 වෙනකම් මම කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක බලා ගන්න වෙන් කරලා තියෙනවා. ඒ වගේ ක්ලාස් තියෙන අනිත් දවස් වලටත් ඒ සබ්ජෙක්ට් එකට අදාළව පැය භාගයකට කලින් වෙනකම් මම ටයිම් එක වෙන් කරලා තියෙන්නේ සබ්ජෙක්ට් එක බලා ගන්න. එතකොට පැය භාගයක් ඉතුරු කරන්නේ අපිට උදේ කෑම එක ගන්න. ක්ලාස් තියෙන දවස් වලට මම සබ්ජෙක්ට් දෙක ගානේ පාඩම් කරන්න පුළුවන් විදියට තමයි මම මේ ටයිම් ටේබල් එක හදන්නේ. මම බ්‍රහස්පතින්දා මැත්ස් ක්ලාස් වලට කලින් උදේ වෙලාවට මම මැත්ස් බලා ගන්න නැතුව ෆිසික්ස් බලා ගන්න දාලා තියෙනවා. මොකද එදා දවසේම වගේ මට මැත්ස් ක්ලාස් තියෙනවා. එතකොට මම ක්ලාස් ටයිම් එකට කලින් මැත්ස් බලා ගන්න දැම්මොත් ඊට පස්සේ මට ඒ වෙන සබ්ජෙක්ට් එකකට දෙන්න තියෙන කාලය අඩු වෙනවා. ඒක නිසා මම ඒ ටයිම් එකට ෆිසික්ස් දාලා මැත්ස් ක්ලාස් එකෙන් පස්සේ තමයි පොඩි වෙලාවක් ආයෙ දාන්නේ මැත්ස් වලට. ඊට පස්සේ මම දවල් කෑම එක කන්න පැය භාගයක් වගේ ටයිම් එකක් ඉතුරු කරනවා. ඊට පස්සේ මම හවසට 5 ඉඳන් 6 වෙනකන් හරි 5:00 ඉඳන් 6:00 7 වෙනකන් වගේ පැය එකහමාරක ටයිම් එකක් ෆ්‍රී ටයිම් එකක් විදිහට වෙන් කරනවා. අපිට ඒ වෙලාවට පුළුවන් වොෂ් එකක් දාගන්න, බුදුන් අඳින්න, පොඩ්ඩක්
ඇතුළෙමනේ පාඩම් කරන්නේ. අපි එක තැනට වෙලා පාඩම් කරපු නිසා දවසෙම පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් ගන්නත් පුළුවන්. තව දෙයක් තමයි ටයිම් එකට හොඳට බඩ පිරෙන්න කන්න. මොකද මම රෑට 12 වෙනකම්ම ආයේ රෑට කන්න ටයිම් එකක් වෙන් කරන්නේ නෑ. අපි රෑ 8ට 9ට වගේ රෑට කන්න ටයිම් එකක් වෙන් කරොත් අපිට රෑට පාඩම් කරනකොට නිදිමත එන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් හවසට කන්න. නැත්තම් ඔය පාඩම් කරන වෙලාවට පොඩි පොඩි ස්නැක් මොනවා හරි කන්න පුළුවන්. මම නම් පුරුදු වෙලා ඉන්නේ හවස 5:00ට 6ට වගේ කාලා 12 වෙනකම් පාඩම් කරනවා. ඊට පස්සේ නිදා ගන්න යනකොට පිටි එකක් හරි කොෆි එකක් හරි මොනවා හරි පොඩි දෙයක් කාලා තමයි ආයෙ නිදාගන්නේ. නැත්තම් ගෑස්ට්‍රික් එන්න බලනවනේ. ඔයාලට ඉතින් රෑට කෑවට පස්සේ ප්‍රශ්නයක් නැතුව නිදිමත නැතුව පාඩම් කරන්න පුළුවන් නම් රෑට කන්න ටයිම් එකක් ඇඩ් කරගන්න. එතකොට ඉතින් හවසට ෆ්‍රී එකේ ඉන්න ටයිම් එක පොඩ්ඩක් අඩු කරන්න වෙනවා. නැත්නම් අපිට පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙනවනේ. අපි හවස ෆ්‍රී ටයිම් එකෙන් පස්සේ ටයිම් එක ඇඩ් කරගන්න එදා දවසේ සබ්ජෙක්ට් දෙකට අදාළව ක්ලාස් වල කරපු වැඩ ටික ආයෙ බලා ගන්නයි, හෝම්වර්ක් කරන්නයි, පාස් පේපර්ස් වගේ දේවල් කරන්නයි තමයි. සඳුදා මට ක්ලාස් නැති දවසක්. ඉතින් මං එදාට සබ්ජෙක්ට් 3ම කරන්න දාගෙන තියෙනවා. මං ඒ දවසට වැඩිපුරම කරන්නේ මට අමාරු සබ්ජෙක්ට් එක ෆිසික්ස් තමයි. ෆිසික්ස් දාගෙන තියෙන්නේ මොකද අපිට A3කට වැඩිය ඉසඩ් එක තමයි වැඩි වෙන්න ඕන. සමහර ළමයි ඉන්නවා ඒ දෙකයි B එක අරගෙන A3 ළමයෙක්ට වැඩිය ඉසඩ් එක වැඩි. ඉතින් අපි කොහොම හරි ඉසඩ් එක තමයි හදා ගන්න ඕනේ රෑන්ක් එක වැඩි වෙන්න. ඉසඩ් එක වැඩි වෙන්න නම් ඉතින් අනිවාර්යෙන් ෆිසික්ස් වලට හොඳ ලකුණක් තියෙන්න ඕන. ඒක නිසා මම සඳුදා වැඩිපුර වෙලාවක් ගන්නේ ෆිසික්ස් වලට. මැත්ස් වලටත් ටිකක් දානවා. කෙමිස්ට්‍රි නම් පොඩ්ඩක් මට ෂේප්. ඒක නිසා මං කෙමිස්ට්‍රි වලට පැය 2ක් වගේ කාලයක් තමයි දාන්නේ. තව දෙයක් තමයි මං මෙතන ස්කූල් ටයිම් එක ඇඩ් කරලා නෑ. ස්කූල් යන ළමයෙක් නම් ස්කූල් ටයිම් එක ඇඩ් කරගන්න. සමහර දවස් තියෙනවනේ ඉතින් ඉස්කෝලේත් වැඩිය උගන්වන්නේ නැති දවස්. ඒ දවස්වලට ඉතින් ටීචර්ස්ලා ඇවිල්ලා උගන්වනකම් බලන් ඉන්නේ නැතුව ඔයාලට පුළුවන් ක්ලාස් වල දීපු ටියුට් පේපර්ස් වගේ දේවල් ඒ ටයිම් එකේදී ඉස්කෝලේදී කරන්න යාළුවත් එක්ක එකතු වෙලා. ඒ වගේ දේවල් වලින් අපිට තව පාඩම් කරන්න තියෙන ටයිම් එක වැඩි කරගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ දවල් 12 1 2 වෙනකොට ගොඩක් සාමාන්‍යයෙන් හැම කෙනාටම වගේ නිදිමත හැදෙන ටයිම් එකක්. ඉතින් පුළුවන් තරම් ඒ ටයිම් එකට පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකක් නැතුව ගණන් හදන්න වගේ තියෙන සබ්ජෙක්ට් එකක් කරන්න. නැත්තම් පේපර්ස් පාස් පේපර්ස් වගේ කරන්න. එතකොට කරන වැඩේ ඉෆෙක්ටිව් වෙන්නේ. මේ ටයිම් ටේබල් එක හැදුවේ මට ගැලපෙන විදියට. ඉතින් සමහර විට මේ ටයිම් ටේබල් එක ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේකෙන් අයිඩියා එකක් අරගෙන ඔයාලට ගැලපෙන විදියට ටයිම් ටේබල් එක හදාගන්න.